සුබ දවසක් යාළුවනේ. දැනට අපි අපේ ලංකාවේ බඩු ගන්න එක සමහර වෙලාවට ලංකාවෙන් අපි ගන්නවට වඩා අපිට ඉතාමත් පහසු අඩු මුදලට අපිට ගන්න පුළුවන්කම තිබුණා මේ අලි එක්ස්ප්‍රස් ඊට පස්සේ යගේ ඔන්ලයින් ශිපින් සිස්ටම් වලින් ඒක මම අලීම ගත්තේ අලි එකේ දැන් අලුතෙන් ආපු අප්ඩේට් එක නිසා යාළුවනේ. එතකොට බලන්න මේකේ අපිට කලින් මේ අයිටම් එකක් උනේ සාමාන්‍යයෙන් මේ අපි හිතමු Apple කේස් මම ගත්තේ සාමාන්‍යයෙන් ගොඩක් ජනප්‍රියත් හින්දා මේකක් ඉස්සර මේ රුපියල් 1000ක් 1065ක් උනේ නැහැ එකක්. හරිද? ඒකට අමතරව දැන් මේ අලුතෙන්ම යන අප්ඩේට් එක නිසා යනවා shipping cost එකක් කියලා වෙනම 3000ක්. එතකොට යාළුවනේ අපි මේ වගේක් ගන්න ගියොත් අපිට කීයක විතර වියදමක් වෙනවද නේද? මේක ඇත්තටම තෙමු එකෙන් අපිට ගන්න ගියත් තෙමුත් එහෙම නේ 721යි. එතකොට මේක shipping cost එක මේ පැත්තෙන් අල්ලනවා shipping cost කියලා ලොකු ගාණක්. මේක මේ ලංකාවට අපිට මෙහෙම වුණාම වෙන්නේ ලංකාවේ අපිට අලි එක්ස්ප්‍රස් එකට ගුඩ් බයි කියන්න තමයි වෙන්නේ නේද? මේ 552යි. හැබැයි shipping cost එක වෙනවා 3389ක්. ෆ්‍රී shipping දෙන්න නම් මෙයාලගේ සමහර අයිටම් වලට තියෙනවා ෆ්‍රී shipping. ඒ වගේම ෆ්‍රී shipping ගන්න නම් එයාලගේ යම්කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල් වලින් එහාට අපි භාණ්ඩ මිලදී ගන්නවා නම් විතරක් අපිට ෆ්‍රී shipping chance එක ගන්න chance එක තියෙනවා. එතකොට අපි ලොකු ගාණක් අපිට වියදම් කරන්න වෙනවා මේකේ ෆ්‍රී shipping කියන විදිහට බඩු ගන්න. එහෙම නැත්නම් අපි මේ වගේ එකක් 657කට තියෙන එක ගන්න ගියාම නේ රුපියල් 4000කට ආසන්න මුදලක් වෙනවා අපිට ගන්න. මෙහෙම වුණාම අපිට මොකද්ද කරන්න වෙන්නේ? සිද්ධ වෙනවා මොකද්ද? ගුඩ් බයි කියන්න වෙනවා අපිට මේ අලි එක්ස්ප්‍රස් එකට. ඒකෙන් පාඩුව තියෙන්නේ අපි ඔයාලා මම අපි ඔක්කොම ගොඩාක් අයිටම් ගන්න බඩු ගන්න මේ වගේ අලි එක්ස්ප්‍රස් එකෙන්. ඒ වගේ වෙන් තමයි. ඒ වගේ මොකද අලි එකේ eBay එකේ අලි eBay ඒ වගේ වෙන්නේ අපි ගන්න. එතකොට මේ වගේ මේ shipping cost එක මෙහෙම වැඩිච්ච ගමන් අපිට මොකද්ද කරන්න වෙන්නේ? අපිට ඒකට කරාම අපේ ගාන පොඩ්ඩක් වැඩිවීමක් සිද්ධ වෙනවා. රුපියල් 1000ක අයිටම් එකක් ගන්න අපිට රුපියල් 5000කට ආසන්න මුදලක්. මේක මේ අලුතෙන් ආපු අප්ඩේට් එකත් එක්ක යාළුවනේ වෙන දෙයක්. සමහර අයිටම් තියෙනවා අපිට ගන්න පුළුවන්. හැබැයි මේ වගේ අයිටම් අපිට ගන්න වෙන්නේ නැහැ. ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා යාළුවනේ නේද?